මම ගුණතුංග ගුරුගේ මම විශ්‍රාමික විදුහල්පතිවරයෙක්. මගේ කුළුදුණු නවකතාව තමයි මේ හීන්දොල නවකතාව. මේ නවකතාවට පාදක වෙලා තියෙන්නේ හීන්දොල අවට තියෙන පරිසර පද්ධතිය හා ඊහා බැඳුණු ආදරණීය කතන්දරය. ඉතින් මම මේ කතාවෙන් ආමන්ත්‍රණය කරන්නේ තරුණ පරපුරට. විශේෂයෙන් අද අපේ තරුණ පරපුර මේ ආදරය කියන දේදී මේක ආත්මාර්ථකයට වඩා පරාර්ථකාමී බවකින් තියෙන දෙයක් විදිහට තමයි මම දක්වලා තියෙන්නේ. කරුණාව, දයාව, පරිත්‍යාගශීලී කැපකිරීම මේ ආදරය තුළ තියෙනවා කියන එක මම මේ කතාවෙන් මනව නිරූපණය කළා තියෙනවා. ඉතින් මේ කතාවේදී උගාදුරට තියෙන මනුෂ්‍යත්වය මිනිස්කමට වටිනාකමක් දීම තමයි මේ කතාවේ අවසාන දක්වාම දිව යන්නේ. ඒ හීන්දොල අවට තියෙන ආදරණීය ආදරේ, ඒ ආස්වාදය ඔබට ලබා ගන්න පුළුවන් වේවි. සරසවි පොත්හල ඔබ ඇවිත් ගැවසෙන්න.